හරි කොහොමද අපේ දුවලා පුතාලා අද සිකුරාදා දවසේ අපි පිළියන්දල සයන්ස් කින්ඩම් එකේ grade 9 class එක තියෙනවා 3:00 ඉඳන් 5:00 වෙනකන්. ඒ class එකේදී අපි ඉගෙන ගන්නේ පදාර්ථයේ ස්වභාවය හා ගුණ කියන පාඩම. ඒ පාඩම අපි සාකච්ඡා කරනකොට සංයෝග තමයි අද දවසේ අපි පාඩම් කරන්නේ. සංයෝග කිහිපයක් තියෙනවා. පේපර් එකට එන්නේ සංයෝග කීපයක් දීලා ඒක හැදිලා තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලා ඔයාලට ලියන්න දෙනවා. එහෙනම් ඔයා ඒක දැනගන්න ඕනේ. ඒකට අපි සංයෝග 25ක් විතර සාකච්ඡා කරනවා අද දවසේ මූලද්‍රව්‍ය වලින් සමන්විත. ඒ වගේම තමයි අපිට තියෙනවා ජලය ස්වභාවික සම්පතක් ලෙස කියන පාඩම at the same institute Piliyandala Science Kingdom at Piliyandala we have the third lesson of grade 6 first term water as a natural resource. ඒක අද දවසේ අපි පටන් ගන්නවා English medium class එකේ grade 6. And also we need to do 2 revision sheets for the first unit and second unit that we already done. අපි දැන්ටමත් ඉවර කරපු පළවෙනි පාඩම දෙවෙනි පාඩමෙන් අපි papers උත් ඒ වගේම තමයි අලුත් පාඩම ජලය ස්වභාවික සම්පතක් ලෙස කියන පාඩම අපි ආරම්භ කරනවා ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ. ඊට පස්සේ 8:30 වෙනකොට රෑ 8:30 වෙනකොට සිකුරාදා අපිට තියෙනවා grade 9 online class එක. grade 9 ලංකාවේ ඕනම දරුවෙක්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්. පදාර්ථයේ ස්වභාවය හා ගුණ ඒකේ අපි සංයෝග 25ක් සාකච්ඡා කරනවා සිංහල මීඩියම් ක්ලාස් එකේ. ඒක හැදිලා තියෙන මූලද්‍රව්‍ය මොනවාද කියලා පේපර් එකට අහන නිසා. ඔන්නෝම තමයි අද දවසේ සිකුරාදා දවස විද්‍යාවෙන් ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්නේ. ඔයත් විද්‍යාව ලස්සනට ඉගෙන ගන්න කැමති නම් පල්ලෙහා WhatsApp බටන් එක ක්ලික් කරන්න. පන්තියේදී හම්බෙමු. ගැම්මට දැනින්න උගන්වන සඳුන් වික්‍රමනායක